සටහන් මත ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත ඊරන් හිරු රැස විහිදුණු මොහොතේ ඔබම මාද ගිය මාද ඔබම ගිය පවුල 11 දෙනෙක් එක්ක අපේ ජීවිතේ බෙදාගත්තා. ඒ කියන්නේ ඒ තරම් සුන්දර කාලයක් ආයිත් මේ ආත්මෙදි ලැබෙන්නේ නැහැනේ. අපි පුංචි කාලේ අපි 11 දෙනා එකට අම්මයි තාත්තයි එක්ක එක ගෙදර තියෙන දුක සැප ඔක්කොම එකට බෙදාගෙන ඒක නම් පුදුම ජීවිතයක් ඇත්තේ. ආපහු යන්න හිතන ඒ කාලේ. මොකද ඒ කාලේදී ඇත්තම හරිම සහෝදරකම කියන එක එකතුව ඒක මං හිතන්නේ නෑ. ඒ වගේ ජීවිත ආපහු ලැබෙන්නේ නෑනේ. මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකෙ හිටිය හොඳම තාත්තා හිටිය මට කියලා. එච්චරට මගේ තාත්තා හොඳයි. මම ආයිත් මිනිස්සෙක් වෙලා කවදා හරි ඉපදෙනවා නම් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ තාත්තා මට හම්බ වෙන්න කියලා. එච්චරට හොඳයි තාත්තා. මොකද අපි 11 දෙනෙක් එක්ක තාත්තා ගත කරපු ජීවිතය අම්මා ගැන බලපු හැටි අපි ගැන බලපු හැටි අද එහෙම තාත්තලා මන්නම් හරි අඩුයි දකිනවා. ඒ නිසා මට දැන් තවත් හරියට තාත්තගේ අගේ වැඩි වෙලා පේනවා. ඇත්තටම අම්මා නෙමෙයි නම් අද මම මෙතන නැහැ කියලා කියන්නේ මම ඉස්සෙල්ලා. මට මගේ ජීවිතේ මෙච්චර දුර ගමනක් එන්න ඇත්තටම හයිය ධෛර්යය ශක්තිය දුන්නේ අම්මා. අම්මගේ තිබිච්ච යටිහිතේ මම හිතන්නේ මම මේ ශේෂ්ත්‍රයට එනවට තියෙන කැමැත්ත හින්දා තමයි අම්මා මට මේ ඉඩ දුන්න නිසා තමයි මම මේ තත්ත්වයට ආවේ. අනිත් දරුවෝ සමහරකට අනිත් දරුවෝ 10 දෙනාගේ වැඩ කටයුතු අතපසු කරලා හරි අම්මා මාව මේකේ ඉදිරියට ගෙන අම්මා මාත් එක්කම පිටිපස්සෙන් හිටියා. හැමතිස්සෙම මගේ පිටිපස්සේ ශක්තිය ධෛර්යය උනේ අම්මා. මම විශ්වාස කරන දේ තමයි අම්මයි තාත්තයි කියන දේ තමයි මේ ලෝකේ තියෙන කවදාක බොරු වෙන්නේ නැති සම්බන්ධතාවය කියන්නේ. හරි ලස්සනයි. කොහෙන්ද මේ? පෙරදිනෙන් ගෙනාවා. එහෙනම් විශ්වවිද්‍යාලේ කෙල්ලෙක් දෙන්න ඇති. මතක් වෙන්න. හැට 8 වෙනකොට මම වේදිකාවේ නාට්‍ය කීපයක් කරලා තිබුණා. 65 හොඳම නිලියට සම්මානය ලබාගෙන තිබුණා අකල්වැස්සට. නමුත් මට සිනමාව එතකොට අලුත් දෙයක්. මම කවදාකවත් ෂූටින් දැකලවත් තිබුණේ නැහැ. නළු නිලියෝ දැකලත් නැහැ. අලුත්ම දෙයක්. ඉතින් ඇත්තම ඉස්සෙල්ලාම මට මතකයි මගේ මේකප් ටෙස්ට් එකක් තියන්න ඕනි කියපු දවසේ විජේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා
එදා මට දුන්නේ ඒ චිත්‍රපටියේ පුරාම තියෙන අමාරුම කොටස රඟපාන්න. ඉතින් මං හිතන්නේ මොකද්ද මට අර වේදිකාවේ ලැබිච්ච පුහුණුව නිසාත් මං හිතන්නේ මම ඒ වෙනකොට සිනමාව ගැන ටිකක් මේ කියන්නේ කැමැත්තක් තිබිච්ච නිසා ඒක එච්චර අමාරු දෙයක් වුණේ නැහැ. එදා හිටියේ ඩේවිඩ් ධර්මකීර්ති, ජෝ අබේ වික්‍රම ඒ වගේ. ඒතකොට තිස්ස ලියන සූර්ය වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් හිටියේ. සුගතදාස මහරසිංහ මහත්මයා තමයි ඒකේ ප්‍රොඩියුසර්. එදා ඉතින් මට එච්චර ලොකු ඒකේ අමුත්තක් දැනුන්නේ නැහැ. පුංචි බබාගේ මාලාගේ චරිතය ජෝ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හිතන්නත් අමාරුයි. කොයි විදිහට ඒක කෙරෙයිද කියලා. මං හිතන්නේ ඒක එදා මං හිතන්නේ අර නුහුරුකම ඒ තිබිච්ච දන්නේ නැතිකම මං හිතන්නේ ඒ චරිතයට හුඟක් උදව් වුණා කියලා හිතුවා. අම්පත්ලා කොයිද යන්නේ? අපේ අංකල් කෙනෙක්ගේ ගෙදර. බණ්ඩාරවල. කවුද අංකල්? ඇයි ඔය පැත්ත දන්නවද? අපිත් ඉන්නේ නේ. හරි හොරා ඔයා මට කියලා තිබුණේ නැහැ. ඔය මගෙන් හැව්වේ? අහන්නේ කොහොමද? මාව දැක්කම බැලලා දුවනවා. කොහොමද අම්මා? අම්මා වැල්ලට ගියා. දැන් එන්නේ නැති. ඇත්ත දුම්බේ මේ මංගල්‍යයට ඉස්සලා බඳිනවා කියන්නේ. මොන පිස්සුද බේ මහත්තයා? මොන බොරුද? එහෙනම් මේ වැල්ලේ උන් කතා වෙන්නේ? උන්ට මොනවා කියන්න බැරිද? මං ඉපදිච්ච දවසේ මගේ අම්මා බෙල්ලේ බැඳපු මේ මාල් අද වෙනකම් මගේ ආරක්ෂකයා වෙලා හිටියේ. අපේ රැහි පුරුදු හැටියට මේක කවදාරි අයිති වෙන්න ඕනේ. තමන්ගේ අතගත්ත මිනිහට. ඒක නිසා මට දැන් මේකෙන් වැඩක් නෑ. ඊට පස්සේ මගේ එකම ආරක්ෂක මගේ රත්තරන් මහත්තයා හින්දා මම මහලේ මහත්තයාගේ බෙල්ලේ බඳින්න. හැබැයි කවදාරි මාව එපා වෙලා වෙනින් කෙනෙක් අත දවසට මාව විසි කළා වගේ මේ මාලේ කොහාට හරි විසි කළා දාන්න. පිස්සු කතා කියන්න එපා කෙල්ල. මම ජීවත් වෙලා ඉන්නකම් උඹට ඒ වගේ දුකක් විඳින්න මං කවදාවත් ඉඩ තියන්නේ නැහැ. මං උඹට සැරයක් කිව්වනේ වෙන කාටවත් දෙන්න මගේ හිතේ ආදරයක් උඹ ඉතුරු කරලා නැහැ කියලා. අපිට පිටපතක් ලැබිලා අධ්‍යක්ෂකත් එක්ක සාකච්ඡා කරලා ඒ චරිත මොන වගේද කියලා හිතන් අවබෝධයක් ගත්තට පස්සේ ටික ටික නොදැනුවත්වම තමන්ගේ තිබිච්ච අත්දැකීම් තමන් කියවලා තියෙන දේවල් එතකොට ඒ චරිතයේ ස්වභාවය ඒ චරිතයේ ඇතුළාන්තයේ තියෙන කෙනා ඒ චරිතයේ ආත්මය කියන එක ඒ ඔක්කොම අවබෝධ කරගෙන ඊට පස්සේ ඇත්තටම ටිකක් ලැහැත් වෙලා ඊට පස්සේ අපි ඒකට මේ වේශ නිරූපණයෙන් ඇඳුම් පැළඳුම් වලින් වෙනස් වෙලා කැමරාව ඉදිරියට ගියාම ඉබේම දන්නේ නැතුව අර කෙනාගේ ආත්මයට ඉබේම අපි පිවිසෙනවා. මට දැනෙන්නේ එහෙමයි. මම පෞගේ කාලේ චිත්‍රපටි ගණනාවක රඟපෑවා. ඉතින් මට හැමදාම ඒ චරිත එකින් එක අලුත්ම අත්දැකීම්. ඉතින් අලුත්ම කෙනෙක්ගේ ආත්මයට පිවිසීමක් සිද්ධ වෙනවා. ඒක මං හිතන්නේ මට පෙර මොන හරි හුරුවකින් වෙන්න ඇති. ඉබේම ඒකේ ආත්මයට පිවිසෙනවා. මම බලාගෙන හිටියේ මල්ලි ආවිද කියලා. මොකෝ මල්ලි සඳවතිය අමතක කළා දැන්නේ? මං අමතක කරුවේ? මොකද නැත්තේ? මුලින්ම මට ඒ ඔලියම මල්ලි සඳවතිය මතක් කරලා තිබුණා. එච්චරයි.
ඒ චරිත සමීප සම්බන්ධතාවය පටන් ගත්තේ අක්කර පහේ කුමාරි අක්කගේ චරිතයෙන්. කුමාරි අක්කා ඊට පස්සේ නිධානයේ අයිරින් බැද්දේගම පුංචි මැනිකා පුරන් අප්පු එතකොට වැකන්ද වලව් ඒ වගේ චිත්‍රපටි ගණනාවක චරිත සම්බන්ධතාවයක් ඉදිරියට ආවා. මං හිතන්නේ මගේ ජීවිතේ අමතකම නොවන චරිතය කවුරු හරි ඇහුවොත් මට කියන්න තියෙන්නේ අයිරින්ගේ චරිතය කියලා. මොකද ඇත්තටම මේ චිත්‍රපටියත් ඒ වගේම අපේ සිංහල සිනමාවේ රන් අකුරෙන් සඳහන් වෙන චිත්‍රපටියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක මම හිතන්නේ මුළු චිත්‍රපටි ඔක්කොගෙම හොඳම චිත්‍රපටිය හැටියට. ඉතින් ඒ චරිතය තමයි ඇත්තටම මගේ ජීවිතෙත් සිනමාවෙත් හුඟක් වෙනස් මගක් ගත්තේ කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ මගේ සාර්ථකත්වයටත් උදව් වුණා නිධානයේ අයිරින්. අති දැවන්ත ගාමිණී ෆොන්සේකා විලි අබේනායක. අති දැවන්ත අධ්‍යක්ෂක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒ වගේ අයත් එක්ක වැඩ කරනකොට මං වගේ පොඩි නිකන් කූඹියෙක් වගේ කෙනෙක් මාව නිකන් පුංචි වෙලා හිටියේ. මං හිතන්නේ මේ පුංචි වෙච්ච කමම මං හිතන්නේ අයිරින්ගේ ඒ තියෙන චරිත ස්වභාවය පෙන්වන්නට තිරේ මැවෙන්නට උදව් වුණා කියලා. ඒක සමහර දවසට ගාමිණී අයියා ඉන්නවා මූඩ් එකේ ඉන්නවා. විලි අබේනායක වෙලා හාන්සි පුටියෝ මුද්දි ගෑරිලා ඉන්නවා. ළඟින්වත් යන්න බයයි. කතා කරන්න බයයි. ගාමිණී අයියා කියන්න බයයි. ඉතින් ඒ බය ඒ සැක ඇත්තටම මට අයිරින්ගේ චරිතය ගොඩ නැගෙන්න මං හිතන්නේ උදව් වුණා. ඒ වගේම ඒ පරිසරය, ඒ වලව්ව, ඒක ඇතුලේ තිබුණ අර හරි ගූඩකම, එතකොට හරි නිකන් අභිරහස්කම එහෙම ඒ වලව්වෙත් ඒකම තිබුණා. මං හිතන්නේ ඒ ඔක්කොම මට උදව් වුණා කියලා අයිරින් මේ ලෝකෙට බිහි කරන්න. ඇත්තම බඹරු ඇවිත් කියන්නේ මං හිතන්නේ මේ රටේ අපේ සිංහල සිනමාවේ තාරුණ්‍ය කියන එක තාරුණ්‍ය ප්‍රශ්න ඒ වගේම අපේ ඒ වගේ කියන ආදරයත් එක්ක ගැටෙන අනිත් ප්‍රශ්න ඒ වගේ දේවල් ඇත්තම හරි ලස්සනට අමුතුම පරිසරයක වෙනස්ම විදිහකට කතා කරපු චිත්‍රපටියක්. මොකද ඒ කාලේ තිබුණේ හුඟක් සින්දු ඒ කියන්නේ ගීත ඒ වගේ බොහොම විනෝදාත්මක පැත්තට. නමුත් ඒවලත් කියුනේ තාරුණ්‍ය තමයි. මේකෙදි කියන්නේ ඊට වඩා වෙනස් විදිහේ ප්‍රශ්නයක්. ඒක හරිම විප්ලවයක් කරපු චිත්‍රපටියක් කියලා මට හිතෙනවා. ඇත්තටම මේක වැඩ කරද්දිත් අපි පතිත් එක්ක අපි මුළු අපි සනාල් නිලියන් සහ කාර්මික ශිල්පීන් අපි හැමදෙනාම නිකන් එක්කෙනෙක් විදිහට එක කට්ටියක් විදිහට අපි එකතු වෙලා වැඩ කරපු චිත්‍රපටියක් කියලා කියන්නේ. ඇයිම සිරිල්ට අකමැතිද? අනේ මන් දන්නේ බේබි මහත්තයා. අතරින් මං උඹට කැමති හෙලන්. ආදරියේ ඔබ මානව මා ඔබ නොව හඳුනාගත්තොත් ඔබ මා. ඒක කවදාක්වත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා හඳුනාගත්ත දවස තමයි මං හිතන්නේ මේ ලෝකේ ජයග්‍රාහීම දවස කියලා. එදාට කොච්චර ලස්සන වේද ලෝකෙනේ. මං හිතන්නේ ඒකෙන් කියවෙන දේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මම හිතන්නේ චිත්‍රපටියක ජීවිතය ගැන ආදරය ගැන එච්චර තේරුමක් ඇතුව කියපු මම හිතන්නේ වෙන කිසිම ගීතයක් නැහැ කියලා. ඒ ගීතයත් මගේ ජීවිතය වගේ හැමදාම මට හරි සමීපයි. මොකද බං? ඕනද? ඔච්චර? අපෝ එපා. පන්සලේ එව්වා. පන්සලේ වුණාම මොකෝ? ලොකු ආමදරෝ හැතපෙනවා. යකෝ අර හෙලන් නේද? අඳුරන්නත් බෑනේ. වික්ටර් බේබි මහත්තයා කියලා මොකෝ දැන් තාත්තන්ටත් වඩා උස මහතනේ. අම්මේ අපි ගිහින් එන්නම් බේබි මහත්තයෝ පරක්කු වුණානේ. එන්නේ කුරුල්ලගේ නමක් කියන්න බලන්න. ඇනි කුරුල්ල. ඒ කාරි මනමාල කුරුල්ලෙක් නේ. බලන්න කියන්නේ මලක නම. පොල් මල. වෙන එකක් කියන්න බලන්න.
නිෂා නිෂා එපා. එන්න එපා. එන්න එපා මං හරිම නරක ගෑණි. ඒකට කමක් නැහැ නිෂා. එපා. මම මගේ නම් ගිහිල්ලා. නෑ. ඉන්දෝ. සොල්දාදුන් නැහැ. බඹරු ඇවිත්. ඒ වගේම මම පාර දිගේ පොඩි චරිතයක් කළා. පතිලා අපි හරි සමීප යාළුවෝ. ඒ නිසා පති අධ්‍යක්ෂකවරයෙකුට වඩා අපිව හඳුරගත්ත, අපි ජීවිත හඳුරගත්ත, තරුණ ජීවිත හඳුරගත්ත හරි සමීප යාළුවෙක්. ඒ නිසා තමයි ඇත්තම එයා එච්චර ඉදිරියට ගමනක් ආවේ. මම හිතන්නේ පතිගෙන් තව දේවල් බිහි වුණා මදි කියලා ඊට. පතිගේ හිත ඇතුලේ තියෙන දේවල් වලින් තව ඉදිරියට බිහි වුණා මදි කියලා මට හැමතිස්සෙම හිතෙන්නේ. සොල්දාදුන් නැහැ චරිතය ඇත්තෙම මට හුඟක්ම ආගන්තුක චරිතයක්. මම ඒ චරිතය ගැන ටිකක් හොයාගෙන ගියා. ඒ වගේ ජීවිත ගැන. ඇත්තෙම මට ලැබුණු හරිම අභියෝගාත්මක චරිතයක් කියන්න පුළුවන්. සිරිපාල රම්මැණිකා වගේම සොල්දාදුන් නැහැකේ ප්‍රේමක්කා. ඇත්තෙම මේ ජීවිතේ මේකයි කියලා දෙන ගැහැණිය විඳින දුක, ගැහැණිය මොනතරම් ජීවත් වෙන සටනක් ගෙනියනවද කියන එක, මොන විදිහට ආරාතිරවද කියන එක ඒ ප්‍රේමක්කගේ චරිතය ඇතුලෙන් කියවෙනවා. මම ඇත්තම හරිම ආසයි චරිතය. මොනවද මේ කරන්න හදන්නේ? උඹලා මට සමාව යල්ලා. මන්ට අද දවස හොඳ නෑ. හැබැයි උඹලා පරමාධිපත්‍ය විතරක් hina වෙන්නේ. මෙන්න මේ යමු. සුජාතා රාජසූරිය කියන්නේ හරිම බැරෑරුම්, හරිම කොහොමද කියන්නේ, හරි බරක් තියෙන මුළු චිත්‍රපටියේම බර උහුලට ඒ කියන්නේ මුළු පවුලක මුළු පරම්පරාවකම බර උහුලන ලොකු නායක් එක්ක ලොකු ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන එංගලන්තේ ඉඳලා ඇවිල්ලා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන හරි ධෛර්යවන්ත ගැහණියෙක්ගේ චරිතයක්. ඒක ඇත්තටම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එතුමෝ මගේ ඔළුව උඩට දැම්මා. මේ බර ඔයා ගෙනියන්න ඕනි කියලා මේ චිත්‍රපටය පුරාම. ඉතින් මං හිතන්නේ ඒකට මම බොහොම කැමැත්තකින් බොහොම ආසාවකින් මට ලැබුණ ලොකුම මං හිතන්නේ නිලියක් හැටියට මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් හැටියට හිතාගෙන ඒක බාරගත්තා. මං හිතන්නේ ඒක සාර්ථකව කෙරුණා කියලා. සීතා නැන්ද? කොහොමද? ඈ? ආරාධනත් ඇත්තම හරිම මතක හිටිය චිත්‍රපටයක් වුණා. ඒ වගේම ඇත්ත මට නිතරම ওই වගේ චිත්‍රපටි මට නිතරම මගේ ඔපොසිට් ඒ කියන්නේ මට රඟපාන්න හම් වෙන හුඟක් රවිත් එක්ක ඒකේ තිබිච්ච කතාවත් හුඟක් කැඳ විශේෂයෙන් ගැහැණු ඇන්ට නිකන් හද කම්පා කරන කතාවක් වුණා. මම හිතන්නේ හුඟක් සාර්ථක වුණ චිත්‍රපටයක්. හරි ලස්සනයි. විශේෂයෙන්ම සුමිත් අමරසිංහ මහත්මයාගේ කැමරා ඒ පැත්ත, කතාව, සංගීතය ඒ වලින් හැම එකකින්ම සාර්ථක චිත්‍රපටයක්. තාත් පචහඬ කියවද මට කියන්න. බහිනේ නේද? පල්ලුරු එක මම කිසි සම්බන්ධ කමන්නේ. කවුද පල්ලරු? අපිද? පල්ලරු උඹලා තාත්තලයි. මාව අඳුරන්න පුළුවන්ද? මම දකින්නතු කොච්චර දේවල් මේ ගෙදර සිද්ධ වෙන්නේ නැද්ද? මගෙන් යාට ගාක් වැරදි සිද්ධලා තියෙනවා මම ඒක දන්නවා ලක්ෂ්මී. නමුත් ඒක ඔක්කොම වෙන තරකින් මෙච්චර කවිතියන්නේ. මේකේ ගාලේ අඬගන්න එපා ලක්ෂ්මී. මම කිය මම මිට වඩා දරුණු වෙයි.
අනිම මම මේගොල්ල කියන්න මට ජීවත් වෙන්න දෙන්න. මට බෑ තවත් මේ ගෙදර ඉන්න. ඇත්තටම මට හැම චිත්‍රපටියක්ම ඒවල හැම මොහොතක්ම ඒවල රඟපාපු හැම නළුවෙක් නිලියක්ම අධ්‍යක්ෂකවරයෙක්ම මතකයි. ඒ ගොඩේ ඉතින් ඇත්තටම නිදහානය බඹරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක්. සිරිපාල් රම්මනිකා සුසී සැලි රක්තා සසර චේතනා ඒ වගේ හරි සුන්දර අත්දැකීම් තියෙනවා. ඒ වගේම හරිම මතක් වෙන දුක හිතෙන දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම හදිසිනියම් භයානක දේවල් තියෙනවා. අවුරුදු ගාණක් නිලියක් හැටියට රංගන ශිල්පිනියක් හැටියට අවුරුදු ගාණක් මම හිටියා මේ ශාස්ත්‍රේ. ඊට පස්සේ මට හිතුණා ඒකෙන් පිට දෙයක්. ඒ කියන්නේ මට ඒක මුලින් ඉඳලම තිබිච්ච ආසාවක්. මම මුල් කාලේ ඉඳලම චිත්‍රපටි කරද්දී විශේෂයෙන් අධ්‍යක්ෂකවරු කොහොමද වැඩ කරන්නේ, කොහොමද චිත්‍රපටියත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒතර කාර්මික ශිල්පයක් ගැන පොඩ්ඩක් හැදෑරුවා. හැදෑරුවා කියන්නේ බලන් ඉඳලා. ඒවා හිතලා මං හිතුවා කවදාරි මටත් ආසයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කියලා. එහෙම හිතගෙන ඉන්න දවසක් මට මතකයි පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටිය කරද්දී සිවාජි ගණේෂන් මගෙන් ඇහුවා ඔයා කැමති නැද චිත්‍රපටියක් කරන්න කියලා. මම කිව්වා මම කැමතියි කියලා. එහෙනම් ඔයා කවදාරි කරනවා නම් කවුරුත් කරපො නැති විදිහ එකක් කරන්න කියලා කිව්වා. එහෙම හිත ඉන්නකොට තමයි මට සසර චේතනා ගැන අදහස ආවේ. හත් දවසක් ඔබ වෙනුවෙන් මා හිලෝ කඳුළු මා විදි වේදනාව ඔබ දන්නව නම් හිමියනි. මම දන්නවා සොන්තර. ඒ දුක් වේදනා සීකල යුතු වෙලාවක් නෙවෙයි මේ. අද අපි ඒ දුක් වේදනා සියල්ල ජයගත් දවස. ජයපැන් බොන දවස. ජයගී ගායන දවස. මං හිතන්නේ මං ලැබපු ලොකුම වාසනාව ඒකයි කියලා. මොකද ජනප්‍රියතාවය දක්ෂක තමයි දෙක එකට හම් වෙච්ච එක මං හිතන්නේ. මොකද හැමදාම රසිකයින්ගේ ආදරයත් මං දිනාගත්තා. ඒ වගේම විචාරකයින්ගේ පැසසුමටත් මගේ රංගනයට මම හිතන්නේ පැසසුම් ලැබුවා. ඒ නිසා මම හිතන්නේ අවුරුදු ගාණක් මේ ජීවිතය ආවා ඉදිරියට. මේ ප්‍රාණ කූඩුව සම්පත්තිය සතුවපත් වෙනා ඒ දරු සම්පත්තියන් දෙකොළ මරා දමන්නා ඇත්තන්ට හොඳ ආකාරයෙන් යහපත් වෙන්නා වූ දුක්ඛ දෝසාන්තකාරයක් ලබා දීලා ඒ දඬුවම් මාලාවක් ලබා. ඇත්තටම මට හිතෙනවා ටෙලිනාට්‍ය ලංකාවට ආපු කාලේ හුඟක් දෙනෙක් බය වුණා ටෙලිනාට්‍ය ආවම සිනමාවට මොනවා වෙන්නේ ඒ වගේ දේවල්. ඒ වුණාට මට හිතුණා නෑ ඒකට මූණ දෙන්න ඕනි කියලා හිතා. I think අලුත් දෙයක් අලුත් අත්දැකීමක්. අනිත් එක ඒකෙදි රංගපෑම සහ අධ්‍යක්ෂණය කියන එකේදී වෙනසක් වෙන්නේ නැහැ. මොකද මාධ්‍යයේ විතරයි වෙනස තියෙන්නේ. මම හිතන්නේ තිරේ විතරයි වෙනස තියෙන්නේ. අපි රංගපෑම සහ අධ්‍යක්ෂණයේදී අපි කොහොම හරි ප්‍රේක්ෂකයව ග්‍රහණය කරගන්න එකනේ අවශ්‍ය. ඉතින් මම හිතන්නේ ඒක පුරුදු දෙයක්. සිනමාවේදී ටෙලිවලත් කියලා වෙනසක් උනේ නැහැ. කොහොම හරි ප්‍රේක්ෂකයා බලන් ඉන්න කෙනා බැඳලා තියාගන්න පුළුවන් නම් එයාගේ අවධානය යොමු කරගන්න පුළුවන් තාක්කල් මම හිතන්නේ ඒ ටෙලිනාට්‍යවලත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතා. ඕම් පුතු. ඕම් පුතේ බලාගනි. දෙබා පුච්චි. මේ තිස්සාබේසේකර මහත්මයා දුන්න අභියෝගයක්. ඔයා මෙන්න මේ තැන ඉඳලා අවසානයේ මේ තමයි ගේ දකින්නකම් ඔයාට එක වචනයක්වත් නැහැ. අන්තිමට ඇවිල්ලා අහන්න තියෙන්නේ මිනිහේ කටයුතු කළාද? එච්චරයි අහන්න තියෙන්නේ. ඉතින් මට ඒක මගේ රංගන ජීවිතේ ඇත්තම අභියෝගාත්මක අවස්ථාවක් වුණා. ඉතින් ඒකට මට උදව් වුණා අනිත් ඇඟෙන් තිස්සාබේසේකර මහත්තයාගේ උපදේශුත්. ඒක කළා. ඉතින් හොඳම නිලියක් වුණා. ඒ ලොකු අප්පෝ නිස්කාරනේ මේ අහිංසක අපිට හයිරම් පාන්නේ. ඔව්කාර හැතිරි මගේ ගෑණිගෙනුයි දරුවෙකුනුයි පලිගත්තේ ඔබට මාව වාහයට ගන්න බැරි වෙච්ච හන්දද? තුම් පිටකය පල්ලා. මම මැනිකවයි පොඩි අප්පෝ ඒ ගොඩ දාන්න ලොකු අප්පෝ. ගොඩ දාන්නට කියලා ඇවිත් හුඩියම් කරන්නට දෙකෝ. කරන හුඩියම මට කරපියා. පළේ යෝනේ නැත්නම් වෙඩි දිනෝ. වෙඩි තියන්න. අල්ප කාලාන්තරයක් අපි වලව්වට කැඹුරුවට තමුන් නැහැලාට ජස්ටන් කළාට අපි වෙඩි තියන්න. අපිට වෙඩි තියන්න. බාගෙන බලන්න. අනේ ලොකු අප්පෝ. මැනිකේ පොඩි අප්පෝ ඒ ගොඩ දාන්න මට ඉඩ දෙන්න ලොකු අප්පෝ. ගෑණි දරුවා මං ගොඩ දාගන්න. යන්ට කිව්වේ.
හොඳයි මයි අප්පෝ. මම යන්න. මං හිතන්නේ ඉතින් හැම සාමාන්‍ය ගැහැණියෙකුටම වගේම මම ජීවිතේ හුඟක් දුක උහුලලා තියෙනවා. සන්තෝෂ වෙලා තියෙනවා. ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. වෙන ඇඟි ප්‍රශ්න වලට උදව් කරලා තියෙනවා. ඉතින් එතනින් එහාට මම හිතන්නේ මම මේ මාලිනී ෆොන්සේකා මම මේ ෆිල්ම් ඇක්ට්‍රස් කෙනෙක්. එහෙම මට කවදාකවත් එහෙම ෆීලිං එහෙම හැඟීම් ඇවිල්ලා නැහැ. ඉතින් මම හිතන්නේ මට හැමදාම සාමාන්‍ය ගැහණියෙක් වගේ විදිහට ජීවත් වෙන්න පුළුවන්. මොකද මට දුක දැනෙන්නේ නැත්තේ නෑ. හැමත් මං ඉඩ දෙන්නේ නැහැ දුකට මගේ ජීවිතේ පරාද කරන්න. මම හැමතිස්සෙම මොනවා හරි මට හිතට දුකක් දැනෙච්ච වෙලාවට මම ඒක වෙනම පැත්තකට තියනවා. ඒ පැත්තකට තිබ්බහම ඉබේම හිතේ සතුට ලැබෙනවා.